සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද මම ඉන්නේ මේ ජපානයේ ගුම්ම කියන ප්‍රාන්තයේ. ඇත්තටම ඊයේ තමයි අපි ආවේ. ඊයේ ඇවිල්ලා අපි ගියා නීගතා පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා එන්න. මොකද අපේ මගේ අම්මා ඇවිල්ලා ඉන්නවා ජපානයේ දැන්. එයාව පොඩ්ඩක් ජපාන ලස්සන පෙන්නන්න වටේ පිට එක්ක යන්න කියලා ආවා. ඒ ගමන මේ මට අනිත් පැත්ත හරවලා පෙන්නන්න. කොයි කන්ද මේ කන්ද මං හිතන්නේ මෙන්න මේ පේන එක වෙන්න ඕනි. මේකේ තියෙනවා කේබල් කාර් එකක්. ඒක එක්කයි යන්නේ කියලා ආවේ. ඒ ගමන මේ එන ගමන් මේ එතරම් පල්ලෙහා තියෙනවා මේක වල කලුනුත් මං හිතන්නේ මම ෆොටෝස් එහෙම දාලා ඇති. මේක මේ ජපානයේ තියෙන ට්‍රේන් ස්ටේෂන් එක නැත්නම් දුම්රිය නැවතුම්පලක්. විශේෂත්වය මේක තමයි ජපානයේ ඔයාලා දන්නවනේ ජපානයේ පොළොව උඩ දුම්රිය සේවයක් තියෙනවා යට දුම්රිය සේවයක් තියෙනවා. ඒ වගේම පොළොව යටින් යද්දි උමං එහෙම හාරලා ගොඩක් මෙයාලා කොච්චි යන්නේ. හැබැයි මේක මේ පොළොව උඩින් යන JR ලයින් එකක්. ඒ වුණත් ඔයාලට පේනවනේ මේ වටේම තියෙන කඳුත් එක්ක මෙයාලට මේ කෝච්චිය උඩට යද්දි කියන්නේ කන්ද නැග ගන්න බැරි ප්‍රශ්නයක් තියලා මේගොල්ලෝ කන්ද හාරලා තියෙනවා. ඒ හාරපු කන්දේ මැද තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මේක තියෙන්නේ පොළොව යට. සහ ස්ටේෂන් එක වලට ඔයාලට පේනවා ඇති. කවුරුවත් නැහැ. නිකම් මොකක්ද ඒකට කියන්නේ මේ කියන්නේ බූතේ නෙවෙයි මොකද්ද හොල්මන් ස්ටේෂන් එකක් කියලා මේක කියන්නේ ගොඩක් අය. රැට එහෙම එන්න එපා කියලා කියනවා. මම නම් හිතුවේ ඔය විශ්වාස කරන්නේ නැහැ. මේ තියෙන්නේ ස්ටේෂන් එක. මේ තියෙන්නේ ස්ටේෂන් එකට බහින පඩිපෙළ. දැන් මම ඉන්නේ මේ ඇතුළට ආව තැන මෙතනින් තමයි ඇතුළට ඇවිල්ලා මෙතන ඉඳලා කෝච්චිය නවත්තන ප්ලැට්ෆෝම් එකට යන විනාඩි 20ක් විතර යනවා කියලා කිව්වා. දැන් වෙලාව ෆෝන් එක ගන්න වෙලාව කීයද මන්ද? දැන් කෝච්චියක් එනවා. ඒක නිසා මම ඉක්මනට පල්ලෙහාට ගිහිල්ලා එන ගමන් ඔයාලට වැඩි විස්තර ටික පෙන්නන්නම්. මේ තියෙන මේ පැත්තේ ලයින් දෙක කන්ද බහින ලයින් එක පොළොව උඩින් යනවා. කන්ද නගින ලයින් එක තමයි යටින් යන්නේ. බලමු අපි ඉක්මනට කෝච්චිය එන එක ඔයාලට පෙන්වන්න පුළුවන් ඉක්මනට පහළට ගියොත්. දැන් මේ අප්‍රේල් මාසේ වුණත් තාමත් මෙහි ඉම තියෙනවා. මොකද මේ අවුරුද්දේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩාක් හිම වැටුණා. මම පොඩ්ඩක් දුවලා යන්න. මෙතන ඉඳන් පටන් ගන්න පඩිපෙළ ටික වලට පේනවා. ඉතින් පඩිපෙළේ ගහලා තියෙන 486 කියලා. ඒ කියන්නේ පඩි 486ක් බහින්න ඕනි කෝච්චිය නගින්න. ඔයාලට පේනවද දැන් ඇයි මේකට හොල්මන් ස්ටේෂන් එක කියලා කියන්නේ? උඩ කවුද ඇවිදින සද්දත් ඇහෙනවා. ඉතින් කෙනෙක් යන්න බෑනේ මේක. මම නේතුන මේ සද්දෙත් නවතුණා. යනවා. අනේ වන්ද ඕන එකකට මම බලමු කෝච්චිය. නවතුණා. මොකද කියන්නේ ඔයාලා එනවද මේ වගේ ස්ටේෂන් එකක කෝච්චිය නගින්න? wow. අපි මේ ඉන්නේ දැන් මේ ගඟ හරහා යන්නේ. පොඩි පාලමක් වගේ එකකින් ගිහිල්ලා කන්දට උඩ බහින්න තියෙන්නේ. ගඟ පේන්නේ නැහැ මෙතන.
වෙලාව කීයද? ෆෝන් එක ගෙනාවේ නෑ. 33 කීයක කෝච්චියේ 40. අරතන පේන පෙන්ට යන්න ඕනේ. යනවද? ගියා කියලා ඉතින් බලන්න දෙයක් නැහැ කෝච්චිය යනවා විතරයි. නෑ. ඉතින් ඔය ඔම්මත් එක වහනේ ඉන්න මම දැන් ටක් පල්ලෙට ගිහින් Oh. ඔයාලා දන්නවද දන්නේ ජපානයේ ට්‍රේන් ස්ටේෂන් එහෙම නැත්නම් දුම්රිය නැවතුම් පළවල් තියෙනවා. මේකේ යන ගමන් කතා කරන්න බෑ පාර පේන්නේ පඩි පෙල්ලේ තියෙන්නේ. ජපානයේ දුම්රිය නැවතුම් පළවල් තියෙනවා 10000 ගානකට වඩා. අපි පල්ලෙහාට ගිහිල්ලාම කතා කරමු. පඩි 480ක් බැස්සා. දැන් නම් මහන්සි. ඔයාලා දන්නවද ජපානයේ දුම්රිය නැවතුම් පොළ නැත්නම් ට්‍රේන් ස්ටේෂන් තියෙනවා 10000 ගාණක්. ඒකෙන් භාගයක් විතර තියෙන්නේ මේ වගේ ඒවා. මේ වගේ ඒවා කියලා කියන්නේ ඔයාලට හිතෙන්නේ නැද්ද මේක දැන් මේ අතෑරලා දාපු නැත්නම් මොකද්ද දැනට වැඩ කරන්නේ නැති ට්‍රේන් ස්ටේෂන් එකක් කියලා. නෑ මේකේ තාම කෝච්චි එනවා. මම මේ ආවේ ඔයාලට එක පෙන්වන්නත් එක තමයි දැන් කෝච්චියක් එන්න ඕනි හරිනම් මේ තියෙන්නේ ට්‍රේන් ට්‍රැක් එක. ඔයාලා බලන්නේ නැති කෝච්චියක් එනවනේ කොහොම මිනිස්සු කියලා. මේක සාමාන්‍ය මේ මිනිස්සු ජීවත් වෙන පැත්තක් නෙවෙයි. කියන්නේ සාමාන්‍ය මිනිස් මගී ජනයාගේ පාවිච්චි කරලා හදපු ස්ටේෂන් එක නෙවෙයි. මේතන මේ කඳු තියෙන නිසා හිම වැටෙන කාලේට කට්ටිය එනවා ස්කී කරන්න නැත්නම් අර හිම පදින්න. සහ හිම වැටලා ඉවරුණාට පස්සේ කට්ටිය කඳු නගින්න එනවා. එයාලා තමයි ගොඩාක් දුරට මේ ස්ටේෂන් එක පාවිච්චි කරන්නේ. අපි බලමු දැන් කෝච්චියක් එනකොට ගොඩක් වෙලාවට කට්ටිය බහැලා එයි. මොකද මේ ළඟ තියෙන රෝප් එක මම ඔයාලට කිව්වේ මේ ඒක බලන්න යන අයත් මෙතනින් බහැලා තමයි යන්නේ. මම නම් ආවේ වාහනේ කෝච්චිය නෙවෙයි. මේ මොනවද තියෙන්නේ? මේගොල්ලෝ මේ පාවිච්චි කරනවා ෆ්‍රිජ් එකක් ඉතින් කූල් කරන්න එක දේවල්. මේ බියර් එකක් ගන්න දුන්නා හරිනේ වහලා. සා මේ වගේ තියෙනවා අපිට රෙස්ටිං රූම් එකක්. ඒකේ මේ කෝච්චිය එනවා ගහලා තියෙන උඩ විතරයිනේ මම හදිස්සියේ දුවගෙන ආවා. මම එතන වෙලාව බලන්න බැරුණා. මම කලින් බලපු විදිහට හරිනේ 11:40 ගානකට එකක් එන්න ඕනි. මේ පැත්තෙන් එන්නේ කෝච්චියේ.
මේවා අන්මෑන් ට්‍රේන් ස්ටේෂන් කියන මොකද්ද? කිසිම කාර්ය මණ්ඩල නිලධාරියෙක් නැති දුම්රිය නැවතුම් පොළව. ගොඩක් වෙලාවට තියෙන්නේ අපිට ටිකට් එක අපිම සල්ලි දාලා අරගෙන මේ පෙට්ටියකට දාලා යන්නේ. එහෙම නැත්නම් කෝච්චිය ඇතුලේ ඇති ටිකට් කරන කෙනෙක්, කන්ඩක්ටර් කෙනෙක්. බලමු අපිට පොඩ්ඩක් වෙලා මට ෆෝන් එකෙන් වෙන වෙලාව බලා ගන්න එකක් නැහැ. 11:40 ගන්න කියලා කිව්වේ මම හිතන්නේ දැන් 11යි. බලමු තව පොඩ්ඩක් වෙලා ඉඳලා කෝච්චියක් આવොත් මම ඔයාලට පෙන්නන්නම් සහ ඊළඟට උඩට යනවා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ටිකට් ගන්න වැඩේ වෙන්නේ කියලා. මම වැඩි කෝච්චිය වෙලාව බලාගෙන ගිහිල්ලා තියෙන්නේ. බලන් හිටියේ කෝච්චියක් ආවේ නැහැ ඒක නිසා මම ආව උඩට. මෙතන මේ කොහොරපෙන්නේ කොහොර පෙන්නේ නැහැ. අතනින් පෙන්නේ අනිත් පැත්තට මේ පොළොව උඩින් යන ප්ලැට්ෆෝම් එක. කියන්නේ කන්ද බහින පැත්ත. කන්ද නගින පැත්ත තමයි පොළොව යටින් යන්නේ. මම බලන් ගිහලා තියෙන්නේ මේක වෙලාව. මෙහෙ මේ දවසටම කෝච්චි 4:05 යන්නේ. ඊළඟ එකට තව පැය දෙකක් ඉඳලා තියෙනවා මට ඉච්චෙල්ලා ඉන්න බෑ නේ නිසා මම යනවා. මේ තියෙන්නේ අපි කෝච්චියෙන් ගන්න ටිකට් එක මේකට දාලා යන්න ඕනේ. දාලා මේ තියෙන ගේට්ටු දෙකෙන් යන්න තියෙන්නේ. ඉචිගෝ යසව නගාවක පැත්ත තමයි බලන්න ඕනේ. ආයි තියෙන්නේ 1:41. නේද මිනකමී පැත්තට තියෙන 12:41. ඒත් නෑ. දවසන කෝච්චිනේ 1 2 3 4 5යි තියෙන්නේ. මේ තියෙන්නේ කඳුනගෙන අයගේ ඇප්ලිකේෂන් එක පුරවලා දාන්න. මේක ඉස්සර මේ මෙතන ඉඳලා තියෙන ස්ටේෂන් මාස්ටර් කෙනෙක් එහෙම. පස්සේ මේ පාවිච්චි කරන කට්ටිය අඩු වුණාට පස්සේ ස්ටේෂන් මාස්ටර්ස් එහෙම අයින් වෙලා ගිහිල්ලා. අපි එහෙනම් බලමු ඊළඟට ආයේ දැන් වහින්න වගේ නෝ. ඉතින් රෝප් එකක් තියෙනවා. හැබැයි අවුව තිබුණ නැත්තම් ලස්සනට පේන්නේ නැහැ ඒකයි වැඩේ. බලමු අපි මේ පැත්තට ගිහිල්ලා ඒ පැත්තට ගිහිල්ලා ආයි වීඩියෝ එකක් කරන්න. අපි රෝප් එක බලන්න ගියාට වැඩක් වුණේ නැහැ. අද වහලා කියන අද ඉඳලා සතියක් වහලා. ඊයේ මම එන්න කලින් බලද්දි ඇරලා තිබුණා. අද බලන්න බැරි වුණා. දැන් මේ හිම ඉවර වෙන කාලේ ඒකින්ද මේන්ටේනන්ස් වලට වහලා ඒක. ඊට පස්සේ අපි ආවා මෙතන මේ කලිනුත් මම වීඩියෝ කරේ නෑනේ. උකී වාරේනෝ තකි කියලා මේකත් ගුම්මවල තියෙන නුමතවල දියල නම් පල්ල හැදිනා මේ උඩහින් ඉඳලා මෙන්න මගේ පාලමක් තියෙන නිසා බලලා යන්න. දැන් මේ හිම දිය වෙන දවස් නිසා වතුර තියෙන හොඳට ගඟේ. අම්මත් එක්කගෙන ආවා. මෙතන උඩ වලට වෙන තැන කඩයක් තියෙනවා. මේකතන ගොඩක් ලස්සනයි මේ කොළවල පාට වෙනස් වෙන කාලට.
අන්න අතන දියාලේ දින අපි දියාලේ උඩ පැත්තේ ඉන්නේ. ඔයාලට පේනවද දන්න මම යන ගමන් පෙන්නන්න. හරිනම් මේ දැන් වසන්ත කාලේ පටන් අරගෙන තියෙන ඒ වුණත් තාමත් මෙහෙනම් සීතලයි. පේනවාද ගස්වල එහෙම තාම එක මලක්වත් පිපිලා නැහැ මේ හරියේ. සයිතම පැත්තට පිපිලා තියෙන ගුම්මා නීගත නගානෝ මේ පැත්තේ තාම සීත කාලේ. දැන් තමයි ටික ටික හිම දිය වෙන්න පටන් ගන්න තියෙන්නේ. අපි අර කලින් ගිහිලා අතන පේන පාලමට. ළඟට මේක තමයි දියැල්ල. ඒනවත් දන්නවද මේ තියෙන දියැල්ලේ උඩ හරිය කියන්නේ මේක ගොඩාක් උස එකක් නෙවෙයි පළල දියැල්ලක්. මොකද මේ ගඟ සෑහෙන්න පළලයිනේ. ලස්සනයි. මේ ටික වලට පේනවද මීදම වගේ යනවා වතුර වැටෙන පාරට. දියැල්ල වලට පේනදී බලපුවම මේ පැත්තේ ඉඳලා සෑහෙන්න පළලයි. මෙතන දැනගන්න තියෙනවා. දැන් නම් අවුව නැතිව නිසා සීතලයි. අපි එහෙනම් බලමු අද තව යන්න තැනක් තිබුණොත් වීඩියෝ එකක් දාන්න. සමහරට දැන් නම් ආයෙ යන්න තැනක් නැතිද. දැන් වෙලාව මං හිතන්නේ 3 පහ වෙලා. අපි එහෙනම් අදට මෙතන ඉවර කරන්න. වෙන වීඩියෝ එකකින් හම්බ වෙමුනේ. සයෝනරා. ඔයාලා ගඟ ගාලනේ දිහා බලන් ඉන්නේ එහෙනම්. මම යනවා.